කාලගණනය ආරම්භ කළා. අප කාලගණනයේ අන්තිමේ කිසියම් ගැටලුවක් මතුවොත් මේ තරගය පුරාවටම දුලංග රුක්ෂාන් සිය අතෙහි පැනද තිබෙන ඔර්ලෝසුවේ කාලය ගණනය කරනවා අපේ කාලයේ මිත්‍ර මිත්‍රයන් උදෑසන සිටම දුටුවා සිටිය තුළ තමාගේ තරගයේ කාලගණනය ඔහු සිදු කරනවා. තරගය සිදු කරන එක ලකුණයි මුල් ලකුණු සංඛ්‍යාවේ ජීවන් ශානික සුබ සංඛ්‍යාවක් ප්‍රාර්ථනා කළා. මේ අධිවේගී පන්දු යවන්නාගේ ඊළඟ පන්දු 7යි මුල් ලකුණු සංඛ්‍යාව ශානිකගේ පාදය ආක්‍රමණය කරමින් මනවින් පන්දුවක් උදා හරියායමද කතාකාරව පන්දු යැවීමේ ඉරියව්වක් ඇති අය එවර පායින් හරියාන පන්දුවක් ප්‍රසිද්ධියක් උසුවන්නට පුළුවන්. මේ පාන තුලින් සායු පන්දු ගමන ආරම්භ කරනවා ලද ප්‍රත්‍යා දෙවෙන්ත පාරක් යානෝ වයියේ සාරික මේ තරගය උඩු යටි කුරු කරමින් වටිනා කියන උඩ පන්දුවක් රැග්ගත්තා පුපාලේ මිත්‍ර මිත්‍රයනි යානෝ ලකුණු 6ක් බවටත් දැඩිවීමක් සිදු කරනවා. වැඩිපුර තත්ත්වය නිර්මාණය වන්නේ තරග නරඹන ක්‍රීඩකයන් උත්සාහයක් සෝනා යානෝ ලකුණු 6ක් විතර ගල් බවේ සිද්ධිය තුළ සනාථ කරා ප්‍රධාන විනිශ්චයකාරවරයා පුපාලේ මිත්‍ර මිත්‍රයනි කීම කලියෝනේ යානෝගේ ජීවන විශාල පහරකින් ලකුණු නැරත්තා නැවත වරක් එකම ගමන් මගක ගමන් කරනවාද පන්දුවක් और पिटाई ना करने තාරක දාන්නේ හරි එහෙනම් ලයිව් එක එන්ඩ් කරනවා ජයග්‍රහණය කරා විනුස්සා
බෑග් දෙන එක ඉන්ෆිනිටි පේජ් එකෙන් බලාපොරොත්තු වෙන්න.